පින්තූරයක් පාට කරනවා බලන ගමන්ම ඔයාලා දන්න කුරුල්ලෙක් ගැන නොදන්න තොරතුරු ටිකක් දැනගමුද? ඔයාලා කවදා හරි වැවක් එහෙම නැත්නම් ගඟක් අයිනට වෙලා නිස්කලංකව ඉන්න වෙලාවක දැකලා තියෙනවද? එකපාරටම වතුර උඩින් නිල් පාටින් දිලිසිලා ඊතලයක් වගේ පියාඹලා යන පුංචි කුරුල්ලෙක්ව. අන්න ඒ ලස්සන කුරුල්ලක් තමයි පිලිහුඩුවා කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ කින්ෆිෂර් කියලා. බැලුමට මෙයාගේ ඇඟ පොඩි. හැබැයි සිරුරට වඩා සෑහෙන ලොකු දිග උල් වෙච්ච හොටක් තමයි තියෙන්නේ. ඇත්තටම පිලිහුඩුවා කියන්නේ බාහිර අලංකාරයට විතරක් සීමා වෙච්ච කුරුල්ලෙක් නෙවෙයි. මෙයා සත්ත්ව ලෝකේ ඉන්න සුපිරිම දඩයම්කරුවෙක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ හැමෝම දකින හැබැයි ගොඩක් දෙනෙක් නොදන්න පිලිහුඩුවාගේ ඇතුළාන්තයේ තියෙන අපූර්ව රහස් කීපයක් ගැන. නිල් පාට පිහාටුවල තියෙන ඇත්තම රහස. අපි සාමාන්‍යයෙන් දකින්නේ තද නිල් පාටයි බඩ යටපැත්ත තැඹිලි පාටයි කවලම් වෙච්ච පිලිහුඩුවන්නේ. හැබැයි ඔයාලා දන්නවද ලෝකෙ පුරාම පිලිහුඩුව වර්ග 90කට වඩා ඉන්නවා. සමහර අය ඉන්නවා සුදු පාටයි කළු පාටයි විතරක් තියෙන. තවත් සමහර අය ඉන්නවා ලස්සන දුඹුරු පාටක් තියෙන. මෙන්න මේක තමයි හැමෝම පුදුම වෙන කතාව. මේ පිරිහුඩුවන්ගේ පියාටවල ඇත්තටම නිල් පාට කියලා වර්ණකයක් ගෑවිලාවත් නැහැලු. ඒක ස්වභාව ධර්මයේ තියෙන පුදුමක් හිතෙන වැඩක්. ඒ පියාටු හැදිලා තියෙන ව්‍යුහය කොච්චර සුවිශේෂීද කියලා කියනවා නම් ඒවට ඉරෙලිය වටනම ආලෝකයේ පරාවර්තනය වෙලා අපේ ඇස්වලට පේන්නේ හරිම ලස්සන දිලිසෙන නිල් පාටකින්. අන්න ඒ නිසා තමයි වහින වෙලාවට හරි කළුවර වෙලාවකට හරි බැලුවොත් නිල් පාට ගොඩාක් අඩු වෙලා අඳුරු පාටකින් පේන්නේ. ඒ වගේම මේ පිලිහුඩු වගේ තියෙනවා තප්පර ගානකින්ම වැඩේ දෙන දඩයම් තාක්ෂණයක්. පිලිහුඩුවා කියන්නේ උපතින්ම හරිම ඉවසීමක් තියෙන කුරුල්ලෙක්. ගඟක් හරි වැවක් හරි අයිනේ තියෙන ගහක අත්තකට වෙලා වතුර දිහා බලාගෙන හරිම නිහඬව මෙයා පැය ගණන් බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් එකපාරටම ඊතලයක් වගේ වතුර අස්සට විදලා තප්පර ගානකින් පුංචි මාළුවෙක් හොටෙන් අල්ලගෙන තමයි මෙයා උඩට එන්නේ. මෙයා වතුරට විදින්නේ පැය කිලෝමීටර් 40කටත් වඩා වැඩි වේගයකින්. කොහොමද මෙයා වතුර ඇතුලේ ඉන්න මාළුවෙක්ව මෙච්චර නිවැරදිව අල්ලගන්නේ? ඇත්තටම වාතයේ ඉඳන් වතුර ඇතුළ බලද්දී ආලෝකය වර්ධනය වෙන නිසා මාළුවා ඉන්න නියම තැන අපිට පේන්නේ නැහැ. හැබැයි පිලිහුඩුවගේ ඇස් පිහිටලා තියෙන්නේ ඒ වෙනස ස්වයංක්‍රීයවම නිවැරදි කරගෙන සෙන්ටිමීටරයක්වත් වෙනසක් නොවි නියමිත ඉලක්කය වෙතටම යන්න පුළුවන් විදියට. ඒ වගේම වතුරට විදිනකොට ඇස් වලට වතුර නොයන්න විශේෂ වෙනද පේන ඇසිපියක් වහගන්නත් මෙයාට පුළුවන්කමක් තියෙනවා. අනිත් දේ තමයි ගස් උඩ නෙවෙයි මෙයා කුඩු හදන්නේ. පස් අස්සේ තමයි මෙයාගේ කුඩු හැදෙන්නේ. අපි හැමෝම හිතන්නේ කුරුල්ල කුඩු හදන්නේ ගස් උඩ කොටු කැල එකතු කරලා කියලානේ. හැබැයි මේ පිලිහුඩු යාළුවා කුඩුව හදන්නේ ගඟ අයිනේ තියෙන පස් බැම්මවල් හරහා. ඒව ඇතුලේ උම්මගක් වගේ. අඩි 3-4ක් දිගට පස් හරලා ඒක කෙළවරේම තමයි මෙයා බිත්තර දාලා පැටව හදන්නේ. තව දෙයක්. මෙයා පොඩි උනාට හරිම සර තනිය වෙන්න කැමති කුරුල්ලෙක්. තමන් දඩයම් කරන වැව් සීමාවට වෙන කිසිම පිලිහුඩුවෙක්ට එන්න මෙයා ඊට දෙන්නේ නැහැ. ආවොත් ඉතින් දරුණු විදියට රණ්ඩුවක් කරනවා. ඉතින් බලන්නකෝ අපේ පරිසරයේ ඉන්න මේ පුංචි සතාගේ ජීවිතය කොච්චරනම් පුදුමාකාරද කියලා. ඔයාලත් මේ වගේ සතුන්ගේ ලස්සන අපූර්ව තොරතුරු ගැන දිගටම අහන්න ආසයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන මාතෘකාවකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.